සුබ දවසක් ඔයාලට. අද මම ඔයාලට කියන්න යන්නේ රස කතාවක්. කලාතුරකින් හොයාගන්නට ලැබෙන රසයෙන් සහ ගුණයෙන් යුත් කෑමක් ගැන. ඒ තමයි ලේනහතු. රස වගේම සුපිරි කෑමක්. මේ කිචන් හබ් YouTube channel එකයි. ඔන්න ඉතින් අපි මුලින්ම මෙන්න මේ විදිහට හතු ටික වාචනයකට දාගෙන හොඳින් සුද්ධ කරගෙන මෙන්න මේ විදිහට අපි ලුණු, කරපිංච, රම්පේ, තලාගත් සුදු ලුණු, නයි මිරිස් ටික කපලා පිඟානකට දාලා පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ අපි හතු ටිකට කහයි ලුණු එකතු කරලා හොඳට කවලම් කරගන්නවා. ඊට පස්සේ අපි තාච්චියක් ලිපේ තියලා තෙල් ස්වල්පයක් ඒකට දාලා රත් වෙනකොට තලාගත් සුදු ලුණු ටිකත් ඒකට කවලම් කරගමු. හොඳින් බැදෙන සුදු ලුණු ටික මෙන්න මෙහෙම කවලම් කරලා ඒකට අපි නයි මිරිස් ටික, රම්පේ, කරපිංච හොඳින් කවලම් කරගමු. ඊට පස්සේ අපි ලුණු ටික මෙන්න මේ විදිහට එකතු කරගන්නවා. හොඳින් කවලම් කරගමු. හොඳින් කවලම් කරගත් ලුණු ටිකට අපි මෙන්න මේ විදිහට හතු ටික එකතු කරගන්නවා. දැන් මේ ටික අපි එකතු කරගෙන නැවතත් කවලම් කරගන්න ඕන. බලන්න රසවත්ව අපි මේ බැදුම හදාගන්න විදිහ. ඔන්න දැන් අපි මද ගින්දරේ තියලා පියනකින් වහගන්නත් ඕන. විනාඩි 5කට පස්සේ අපි පියන අයින් කරලා බලමු තැඹිලාද කියලා. මෙන්න මේ විදිහට කෑලි මිරිසුත් එකතු කරගන්න ඕන. ඊට පස්සේ හොඳින් කවලම් කරගෙන නැවත ටික වෙලාවක් ලිපේ තියෙන්නට අරිමු. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට ලේනහතු රසවත්ව හදාගන්න. ඊට පස්සේ අපි වත් එකට ඒක බෙදාගෙන රස බලමු. මෙන්න මේ විදිහට ඔයාලත් ලේනහතු හදලා කාලා බලලා කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්.